සුබෝදෑසනක් ඉතින් ගොඩක් කට්ටිය මගේ යාළුවෝ මැව්වා ඇයි මගේ වොයිස් එක යූස් කරන්නේ නැත්තේ කියලා මේ YouTube වීඩියෝ හදද්දී. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක මගේම වොයිස් එක මම පාවිච්චි කරන. ඉතින් අද පොඩි ගමනක් යන්න තමයි බැලුවේ. දේ 3 ගෙදරින් ආවේ. දැන් ඉන්නේ කඩවත නුවර පාරේ. පොඩ්ඩක් නැවැත්තුවා මොකක්ද අලුතෙන්ම ගත්ත කැමරා පොඩ්ඩක් ඔන් කරගන්න. ඉතින් අද යන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 200ක් ඈතින් තියෙන මගුල් ගෙදරකට ඔෆිස් එකේ මල්ලි වැඩ කරන මල්ලි කෙනෙක්ගේ. ඉතින් ඒකට යන ගමන් ඒක පොඩි ට්‍රිප් එකක් කරගන්න තමයි බැලුවේ. ඒකින්ද බලමු මේකෙන් තවත් කතා කරමු. ඉතින් තාම දේ 4ටත් නැහැ. තාමත් හොඳටම කළුවරයි. ඉතින් අද යන්නේ ලස්සන ගමනක් ඉන්නේ මතක් වෙච්ච ඉතින් මම පැත්තකට හිතෙනවා ඉතින්. මම පාර විදිහට තෝරාගත්තේ මොකද බලංගොඩ විදිහම හරහා බණ්ඩාර වෙලා හරහා තමයි යන්න තියෙන්නේ වෙඩින් එකට. වෙඩින් එක තියෙන්නේ අතරම බණ්ඩාර වෙලයි එල්ලයි අතර තැනක. ඉතින් යන පාර නම් හරිම ලස්සනයි. මම දැන් හොයලා බලපු විදිහට ඊට කලින් ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ බෙලිඋල්ල වෙනකන් විතරයි. ඒත් අවුරුදු 5කට කලින් අපේ විශේෂයෙන්ම යාළුවෝ කට්ටියක් එක තමයි. ඉතින් මේ පාර මේක යන්නේ මගේ බයික් එකේ. යන ගමන් මට පිටට බලන්න පුළුවන්. මට තාම ලස්සන විතරක් නෙවෙයි මේ ගමන් බයික් එකේ පළවෙනි පාරට යන වැඩිම දුර. ඉතින් අපි යන ගමන් තව බලමු. ගොඩක් කට්ටිය අපේ රට දාලා වෙන රටවලට යනවා කියලා ඉතින් දන්නවනේ. ඒත් ඉතින් ඒ රටවල තියෙන ලස්සන වර්ණනා කර කර ඉන්නවා. සමහර කට්ටිය ඉතින් ඉඳලා ඊට ආපහු ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගෙදර කට්ටියත් එක්ක මේ ලංකාවේ තියෙන ලස්සන තැන් බලන්න යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මුළු ලෝකෙම හැමතැනම ඉතින් ලස්සනයි. ඒ වගේ තමයි අපේ ලංකාව. දිට්ටාවත් සුනාමියාවත් මොකක් ආවත් ඒ ලස්සන නැති වෙන්නේ වෙනස් වෙයි. ඒත් නැති වෙන්නේ. ඒත් ඉතින් අපි කීයෙන් කී දෙනාද ඒ ලස්සන තියෙන තැන් බලන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මමත් එච්චර ගිහිල්ලා නැහැ. ඒක තමයි මේ දැන් පටන් ගත්තේ නිවාඩුවක් හම්බෙන වෙලාවක. එහෙම නැත්තම් ඔයගේ වෙඩින් එකක් හරි මොකක් හරි අවස්ථාවක් හම්බුනම ඒ වගේ ලස්සන තැන් බලන්න යන්න තියෙන්නේ. තාමත් හොඳටම උදේ ඊට පාරට නැහැ. ඉතින් ගාන කියන්නේ තමයි අතරමාර වගේ තරමක් නැත්ද කොහෙද මේ කඩවලුත් තාම ඇట్లా නැහැ. ඉඳලා හිටලා ඒක කඩයක් දෙකක් තියෙනවා. අර පැය 24 මොහොතනේ පැය තරම් ඉන්නව වෙන්න ඇති. මගදී අපි නවත්තන්නත් ඕනේ මොනවා හරි බොණ්ඩත් එක්ක. දැම්ම නෙමෙයි තාම පටන් ගත්ත විතරනේ. මොකක් ගිහිල්ලා බලමු. ඊයන අතරේ තවත් මොනවා හරි කතා කර යන්න. පොඩ්ඩක් නැවැත්තුවා ආපහු මේ මම අලුතෙන්ම ගත්ත මේ කැමරාව කොහොමද රෙකෝඩ් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. අලුතෙන්ම ගත්තින්න තාම පුරුදු නෑ. ඒකින්ද පොඩ්ඩක් බලන්න නැවැත්තුවේ. මම ගත්තේ DJI Osmo Nano කියන කැමරාව. මේ කියන්නේ ඇක්ෂන් කැමරාවක්. අපේ ජැකට් එකේ හෙල්මට් එකේ නැත්තම් බයික් එකේම හයි කරගෙන යන්න පුළුවන්. යන ගමන් වීඩියෝ කරන්න වගේ යූස් කරලා මේ ක්වොලිටි එකත් හොඳයි. පොඩ්ඩක් නැවැත්තුවේ බලන්න. දැන් වෙන
උදේ 4:40 වගේ. දැන් ඉන්නේ පෙන්ට පූගොඩ ඉන්නේ. කියන්නේ ගෙදරින් කිලෝමීටර් 33ක් විතර ඈතින්. තවත් තියෙනවා ඉතින් යන්න. තව තියෙනවා ඇත්තටම ඉතින් හෝල් එකට කිලෝමීටර් 160 ගානක් යන්න තියෙනවා. අපි අපෝ යන ගමන් කතා ඉස්සරහින් අපව දකුණට ඇරෙන්න තියෙනවා. ඇවිල්ලා පොඩ්ඩක් නවත්තන්න පොඩ්ඩක් කැමරාව පොඩ්ඩක් බලන්න ඕනේ. රෙකෝඩ් වෙනවද නැත්ද කොහොමද කියලා. මොකද මේක අලුත් එක තාම පුරුදුත් නැහැ. ඒකින්ද වීඩියෝ එකේ සැරෙන් සැරේ නවත්තපු ඒවා සමහරට දකින්න හම්බ වෙයි. ඉතින් ගණන් ගන්න එපා. මොකද මේක අලුත් ගැජට් එකක් මටත්. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් සැරෙන් සැරේ බලන්න ඕනේ. පොඩ්ඩක් නැවැත්තුවා කැමරාව බලන්ඩයි. තව පොඩ්ඩක් දිගටම ආපු හින්දා දැන් ඉන්නේ පොකුරු විට ඉස්සර පේනවා පුරුද්ද සන්ත ෆාමසි එකක ගහලා තියෙනවා. ඉතින් දැන් කිලෝමීටර් 74ක් 75ක් විතර ඇවිල්ලා ගෙදර ඉඳන්. දැන් වෙනාව 6ට කිට්ටුයි. උතාව යන්න තියෙනවා. කිව්වොත් අවුරුදු 9කට විතර පස්සේ තමයි කිව්වට ආවේ. දැන් ඉස්සරහට මට මතක විදියට හොඳ ලස්සන පොත්තක් හම්බෙනවා අපිට ඉස්සරහට. එතකොට ගම්බද පැති ලක්නපුර කෝපල් ඉස්සරහට ඇතුළට බලන්ගොඩ වෙලිහිල හම්බ වෙයි. බලමු කැමරාවත් චාර්ජ් කරගන්න ඕන වෙයිද දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ චාර්ජ් කරන USB කේබල් එකක් ඇතුළට දැම්මේ තමන් අමතක වුණා. බලමු පොඩ්ඩක් එනකම් වීඩියෝ එක කරගන්න ක්ලිප් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන් නේද ගම්මු. මොනහරි කරමු. මේක හිතන්න ඕනේ නැහැ. ඔන්න ඉස්සර ලංකා සුපුරුදු බස් එකක් කියනවා. සුපුරුදු පරිදි අධික වේගයෙන් අනිත් වාහනේත් overtake කරගෙන ඉස්සරහින් දරවල කියලා නම් දන්නේ නැහැ. ඉතින් මේ තමයි ලංකාව. තමයි ලංකාවේ බස්. මොහොම තමයි ඉතින් රට වල නැහැ නැති ලංකාවේ තියෙන බස්. එහෙම කිව්වා කියලා ඉතින් හැම බස් ඩ්‍රයිවර්ස් ආවම ඕනේ. ඉතින් හොඳ කට්ටියක් ඉන්නවා. ඉතින් මොකටම කට්ටියක් ඉන්නවා. ටින් එකේ හදලා විදිහේ ලෝකේ කාරණේ මිනිස්සු විවිධාකාරයි. ඒ වගේ තමයි තියෙන්නේ. කවුද කැප්ටන් හෙඩෝ කිව්වා. මතක ඇති ඉතින් ගොඩක් කට්ටියනේ. ඒක ගැලපෙනවා ඉතින් අපේ රටට. ඉස්සරහින් පොඩ්ඩක් අපෝ නවත්තන්න ඕනේ. පොඩ්ඩක් කැමරාවක් බලන්න පොඩ්ඩක් වැඩි 5ක් විතර මහන්සිය නිවා ගන්නත් එක්ක මෙච්චර වෙලා ආපු එකේ පොඩ්ඩක් නවත්තලා ඉඳලා
දැන් ඉන්නේ ඕපනායක කිලෝමීටර් 118ක් විතර ගෙදරින් ඇවිල්ලා දැන්ටම පොට්ටකට නැවැත්තුවා පොඩි විවේකයක් ගන්න. අපි දැන් යන් ඉස්සරහට තාම බලංගොඩට ආවේ නැහැ. තා බලංගොඩට පොඩි දුරක් තියෙනවා. ඊට පස්සේ බෙලියුල්ල පේනවා. දැන් ඉස්සරහ පොඩ්ඩ කඳුකර ප්‍රදේශයකට තමයි දැන් ඉන්නේ. ඉස්සරහට බලංගොඩ ඒ හරියට එද්දී දැන්ටමත් ඉස්සරහින් පේන දර්ශනය පොඩ්ඩ ලස්සන වීගෙන එනවා. ලස්සන කඳුකර ගම්මාන. ඉතින් මේක බයික් එකෙන් ආපු හින්දා මට මෙච්චර හොඳට පේනවා. ඉතින් බලංගොඩ වෙලෙල්ල වෙනකම් මේක රෙකෝඩ් කරන්න පුළුවන් විදිහ දැන් නෑ. බැටරි බහි වගේ කැමරාවේ මේ බලමු මේ වෙඩින් හෝල් එකට ගියාට පස්සේ මේක චාර්ජ් කරගෙන ඉස්සරහට ගෙනියන හරි වීඩියෝ කරන්න. හරි බැරි වුණොත් ඉතින් සෝරිම තමයි. ඉතින් අමතක වෙලා කලබලයට කේබල් බෑග් එක ඇතුළටම දාගත්තා. දැන් වෙඩින් හෝල් එකට ආවා. වෙඩින් හෝල් එකෙන් නම් The Tea Tree Resort කිතල්ගල. ඉතින් අපේ මේ ළඟම තියෙන ඔෆිස් එක කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා ෂර්ට් එකත් මාරු කරගෙන ආවා. මේ වීඩියෝ නම් ගත්තේ නැහැ. ෆොටෝ තමයි ගත්තේ. ඊට පස්සේ යන්න තියෙන්නේ අද නවතින තැනට ඇල්ලේ. අද නවතින්නේ ඇල්ලේ බෙල්මවුන්ට් හොටේල් එකේ. ලස්සන view එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි බලමු ඉතින්. දැන් 3:00 වෙලාව. අද නවතින තැනට ආවා බෙල්මවුන්ට් හොටේල් එකට ඇල්ලේ. view එක ලස්සනයි කියලා තමයි කියන්නේ. අපි බලමු ඉතින් ගිහිල්ලාම කොහොමද view එකක් කියලා. ඉතින් බෙල්මවුන්ට් හොටේල් ආවා. දැන් තමයි හොඳම view එක. ගාන්ඩ නම් කිසිම පාඩුවත් නෑ. බලමු ඉතින් ඔය ප්‍රසිද්ධ view එක මේක තියෙනවා කියලාද? පේනවනේ view එක. මේක පින්තූරයක් ෆොටෝ එකක් වගේ දැක්කලා නැත්නම් ෆොටෝ එකක් නෙමෙයි ඇත්තටම තියෙන view එක. හරිම ලස්සනයි. කියලා විස්තර කරන්න බෑ වචනවලින්. ඉතින් අද රැට ඉන්නේ මෙතන බෙල්මවුන්ට් ඇල්ල. නියම එකක් තියෙන්නේ. මෙතන රූම් තියෙනවා. මෙතන රූම් කීපයක්ම තියෙනවා. අපි ඉන්නේ මට පේන විදිහට දෙවෙනි තට්ටුවේ. ඔය ඈතින් පේන්නේ මං හිතන්නේ ඇල්ල වැල්ලවාය පාර. වාහන තිමින් යන්නේ කඳුකර බැවුමක් තියෙන පාරක් හින්දා. මේ මගේ Google Pixel 8 Pro එක තමයි මම යූස් කරන්නේ. කොහොමද ඒකේ zoom එක? සුපුරුදු පරිදි ගෙනාපු ඔක්කොම හැලුව ඇඳ උඩ. පේනවනේ දැන් ඇඳේ හැටි.
අවුලක් නැහැ. ඉතින් මං විතරයි ඉන්නේ. යන්න කලින් ඉතින් අස් කරලා ඔක්කොම කරලා ඉතින් යනවා. ඉතින් කිසි අවුලක් නැහැ. රෑට හොටෙල් එකේ කනතනින් කියලා වෙජිටබල් කොත්තුවක් හදාගත්තා. දැන් ඉතින් නිදාගන්නත් ඕනේ. නිදාගෙන හෙට උදේම යන්න තියෙනවා තවත් තැනකට. ඒකත් එක්කම හම්බෙමු ඊළඟ කොටසේ.